සුබෝදෑසන අපේ චූටි දුවලට ලොකු දුවලට අපගේ ගුරු මණ්ඩලයේ සමට ඒ වගේම අපගේ ගරු පියතුමාලා තුන් දෙනෙක්ම ඉන්නවා බලන්නකෝ. උගලන්ට ගොඩක් ආදරේ හින්දා එක්කෙනෙක් නෙවෙයි කී දෙනෙක් ඇවිල්ලා ඉන්නේ ස්වාමීලා. තුන් දෙනෙක් ඇවිල්ලා පියතුමාලා. සිස්ටර්ස්ලා තුන් දෙනෙක් ඇවිල්ලා. නේද? සිස්ටර්ස්ලා වෙන්න ඉන්න අක්කලා ඇවිල්ලා ඉන්නවා පස් දෙනෙක්. ඒ මොකද ඔයගලගේ ටීචර්ට ඔයගලගේ ඉස්කෝලේට මේ ගොඩාක්ම ආදරේ හින්දා. එහෙම නේද? නැත්තම් එනවද? නැත්තම් එනවද අපි? නැහැ අපි එන්නේ නැහැ. ඒ කියන්නේ ඔයගලන්ට අපි ගොඩක් ආදරේ. ඒ වගේම ඔයගලගේ පාසලටත් අපි ගොඩක් ආදරේ. ඒ මොකද ඔයගලගේ ඉස්කෝලේ කවුද නාම සාන්තුවරේ පුතේ? අම්මේ හරිම සතුටුයි. ඔයගොල්ලෝ දන්නවා ජේසුගේ කුඩා මල තෙරේසා කන්‍යාව. යා නේද? මුළු ලංකාවෙම මේ ඕගලන්ට වගේ මේ සුරුවමක් දෙනව නේද? ලංකාවෙවත් නෑ. ඒක තමයි පළවෙනිම සුරුවම මේ සෙන්ට් තෙරේස්ගේ මේ විදිහට තියෙන. ඕගලන්ගේ ඉස්කෝලේ කවද්ද පටන් ගත්තේ කියලා දන්නවද පුතේ? කවද්ද කියලා දන්නවද මම පුතාලා? අපේ චූටි දුවල නම් දන්නේ නැහැ. ලොකු අක්කලා ටික දන්නවද? දන්නවද? කවද ඔයගලගේ ඉස්කෝලේ පටන් ගත්තේ කියලා? very good. හයියෙන් කියන්නේ පුතේ? ඒක නැගිටලා කියන්න හයියෙන්. එන්න හයියෙන් කියන්නේ පුතේ කියන්නේ. කවද පටන් ගත්තේ? කොයිනේ මයික් එක දෙනවා කියන්නේ නැගිටලා ලැජ්ජ වෙන්න එපා මේ ඔයාගේ ඉස්කෝලේ නේ. නැගිට එන්න. හරිම හොඳයි. අපි පල්ලි උනත් කමන්නේ මේට අපුඩියක් ගහන්න ඕන. අපුඩියක් ගහන්න ඕන. හරි. ඒ කියන්නේ පුතේ අපි දන්නවා ඔයගලගේ ඉස්කෝලේ පටන් ගත්තේ කවුද චූටි දුවල? 1927 මොන අවුරුද්දේද? 27 කවද්ද? මාර්තු මාසේ 5 වෙනිදා. හයියෙන් කියන්නේ රයිසරියා? apostolic carmel. ඉංග්‍රීසි වලින් කියනවා apostolic carmel. අපෝස්තලික කාර්මෙල්. ඒ කියන්නේ පුතේ මම ඒක ඔයගලන්ට අපිට කියා ගන්න ඕනේ. නමුත් කියන්න ඕනේ මේ පාසල පුතේ 1927 මාර්තු මාසේ 5 වෙනිදා පටන් ගන්නකොට එවකට හිටපු ඒ අපගේ ගරු බිෂප්තුමාලා පියතුමාලා ඒ අය අපේ නිකායට තමා පුතේ ආරාධනය කරලා තියෙන්නේ. එතකොට අපි සිස්ටර්ස්ලා හිටියේ බදුල්ලේ. එතකොට අපේ හිටපු ජෙනරල් මැද ඇලවිෂා කෙනෙක්නා සිස්ටර්ස්ලාට කිව්වා නෑ. කතෝලික දරුවෝ වෙනුවෙන් ඒ පියතුමාලා බිෂප්තුමාලාට තියෙන ගරුත්වය වෙනුවෙන් එන්න ඇවිල්ලා පටන් ගන්න. එතකොට පුතේ ගොඩාක් දුෂ්කරයි. දැන් ඔයගලන්ට හැමදේම තියෙනවා. ඔයගලගේ ඉස්කෝලේ ගොඩාක් ලස්සන වෙලා තියෙනවා. මම දැක්ක අපි ගිහලා වගේ විදුහල්පතිනියවත් හම්බ වුණා. ඉස්කෝලේ හරි පිරිසිදුයි. ඔක්කොම හොඳයි. අපි ගොඩක් සතුටු වෙනවා ඒ ගැන. නමුත් ඕගොල්ලෝ අමතක කරන්න එපා මේ පාසලේ පුතේ ඉතිහාසය. ඒ කියන්නේ අපේ රටට මුළු රටටම දායක වෙච්ච ලොකු ඉතිහාසයක් තියෙන රටක්. ඒ නිසා අපි ගොඩාක් ආඩම්බර වෙන්න ඕනේ. මම ලංකාවේ. මම ලාංකිකයෙක්. මම කුඩා කුසුම් බාලිකාවේ දියණියක්. න්‍යාව ගැන. ඒ කියන්නේ ඇය මේ නිකාය එයාගේ නිකාය හිටියේ කවුද? මොන නිකායද එයා ඇතුළු වුණේ? කාමලයිට් නිකායට ඇතුළු වුණා. එයා එතකොට ඇතුළුනේ අන්තිමට හිටියේ මොන කන්‍යාරාමේද? ඔයගලගේ ඉස්කෝලේ ශාලාව නම් කරලා තියෙනවා. මම දැක්ක අපි ගිය හැමතැනම ඉස්කෝලේ වටේ. වෙලාසන ඇවිල්ලා. මයි සිස්ටර් පියුමයි. මොකක්ද ඔයගලගේ එක ශාලාවක් තියෙනවා. ඒ ශාලාවේ නම තමයි අපේ ඒ කුඩා පෙරේස කන්‍යාව ඒ කන්නටගේ තමයි හිටියේ. මොකක්ද නම? නිකන් කියන්නේ පොඩි තෑග්ගක් දෙනවා මම. යන්නේ very good. දැන් මගෙත් එක්ක ගියා දෙන්න රවුල්. එතකොට මම කිව්වා දැන් මට ඒත් කවන්නේ. ඔයා ඒත් මාතික තියාගෙන හිටියා. ලොකු දෙයක් ඒක. මම දැන් කිව්වා මේ ලීසියෝ ශාලාව කියන්නේ අපගේ සාන්තුවරිය අන්තිමට මැරිච්ච කන්‍යාරාමය. අපේ ගම්පහ තියෙනවා කන්‍යාරාමයක්. ඒකේ නම ලීසියෝ කන්‍යාරාමයේ පුතේ. ඕගලන්ගේ ශාලාව නම් කරලා තියෙනවා ලීසියෝ ශාලාව කියලා. හරිම සතුටුයි. අමතක කරන්න එපා. කුඩා තෙරේසා හිටපු කන්‍යාරාමේ නම තමයි මොකද පුතේ? චූටි පුතුවල ලීසියෝ. ලබුණාම දැනගන්න ඕනේ. කවුරු හැවුවත් කියන්නේ මේ තමයි අපේ සාන්තුවරියගේ හිටපු කන්‍යාරාමේ නමින් තමයි මේ ශාලාව නම් කරලා තියෙන්නේ. ඒ කන්‍යාරාමෙන් කවදාවත් සිස්තු වුණාට පස්සේ දැන් අපි නම් මේ ඇවිදිනවනේ හැමතැනම ගිහලා ඕගලන්ට කතා කරනවා මෙහි යනවා ඔක්කොම කරනවා. නමුත් ඇයි එළියට ගියාද පුතේ?
නැහැ. ඇය ජීවිතේටවත් ඒ කන්‍යාරාමයට ඇතුළු වුණාට පස්සේ කොහෙවත්ම ගියේ නෑ පුතේ. ඇතුළේම ඉඳගෙන තමයි පුංචි චූටි ක්‍රියා මම ඔයගලන්ට අද කියන්නේ පුතාලා චූටි ඒකල කියන්නේ කොලයක් ඇහින්දත් අම්මට වහින්න යනවා රෙදි ටික වැලේ තියෙනවා අරගෙන එනවා. ඒ චූටි ක්‍රියා කරන්නේ. නමුත් ඒක කරන්න ඕනේ කොහොමද? ලොකු ආදරයකින්. කොහොමද කරන්න ඕනේ? ලොකු ආදරයකින්. very good. බලන්න මෙයා කරන ලොකු ආදරයකින් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි කියන Saint Teresa did every little thing with great love. පොඩි ආදරයකින් නෙමෙයි මොන ආදරයකින්ද? මොන ආදරයකින්ද? ලොකු ආදරයකින් කරන්න ඕනේ. ඉතින් ඒක තමයි අද මම ඔයගලන්ට බෙදා ගන්න පුංචි Saint Teresaගේ ජීවිතේ පොඩ්ඩක් කියවන්න. සිංහලෙන් තියෙනවා පොත් අපේ සිස්ටර් කෙනෙක් ලියලා ඔයගලන්ට ඕන නම් ඒක මම නිකන් සිස්ටර්ට ආයෙ ඇති ටිකක් ඉතුරු වෙලා ගෙනත් දෙනවා මේ පුංචි බබාලට කියවන්න යේසුගේ කුඩා මල ගැන පුතේ. හරි? ඒ කියන්නේ ඇය ඇතුළේ ඉඳගෙන හැම වෙලාවෙම කලේ පුතේ මර්ධන ක්‍රියා කරමින් ආදරේ මුළු ලෝකීය වෙනුවෙම ඇය මොනවද කලේ පුතේ? යාඥා. very good. එහෙනම් thank you and God bless you.